ලෑස්ති වෙන්නේ පොසොන් බලන්න යන්න මාළියක් කඩ ඉන්නේ. අනිත් පැත්තේ හේජාන් ඉන්නවා. අපි යම් පොසොන් බලන්න. let's go. තඳ වතුරක් සේමින් සොනි ගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඕක අහ කරගෙන ඒ පොලිසියත් එනවා ඔමිට මම ඕකට ෆෝන් එක අහ කරගත්තා නම් හරි ඉවරයි කියලා පුත්තේ නෑ උඹ නෙමෙයි නේද මන් නේද ඒත් කියයිද නැහැ පිටිපස්සේ කයින්ඩ් ඕනි බේ පොකාල්ලන්ද කියලා ඈ බන්රුමා උඹ දැන් අර ඕන් ගහනව නේද ඔය බ්ලොක් එකේ උඹෙන් කොහොමද එකපාරට ඇහුවොත් එහෙම අරු බැහැලාවිල්ලා මේ ෆෝන් මට පෙන්න මං කියන පෙන්නපන් බ්ලොක් එක දැන් උඹට පේනවා ඉතල බ්ලොක් එකක් තියෙනවා කියලා මූ කොට කොට යන්නේ ඔව් වෙතර දිද්දක් තියෙනවා We spotted the elephant macangla. Look at that beach. එයා මෙන්ෂන් කරන කැමති අපේ නිපුන්න ඈ නිපුන්න මෙන්ෂන් කරන කැමති නිපුන්න yes උඹලට විදිහ කරලා තියලා පේන්නවත් නෑ මේ දැන් මෙතන ඉවරලා බයික් එකේ ගන්න යන්න බලන්න පේන්න එක ස්පීඩ් එකකින් යනවා 80ට නැත්තම් මේ 100ක් විතර යන්න ආන්සර් කරන්නේ ඒ මට ගන්න දෙපාරකෝ මුන්නේ මේ සයිකෝ ඒවා දාන නේද නේද මරලා බුද්ධි කිව්වේ ඒක කොච්චර නෑකෝ අංගාදී කැට ගහලා රයින් කියලා මොකද කියන්නේ? හොඳයි හොඳයි. අපි F1 වල ක්වොලිෆයින් දාමු. හොඳයි. තෝයි. ඕක අහ කරගෙන අපේ පවෙන් දවන්සල කෝපි වස්සේ මොනවාද? කැවිලි. අපේ පවෙන් දවන්සල අද ට්‍රිප් එකේ. යකෝ රෑ මහරෑ සෙට් වෙච්ච පවෙන් දවන්සලේ. මහරේ. අඩු සිනාට ගොඩක් සෙට් උඩ අපි ගියේ. අපි ගියේ නෑ. මේ පක්කේ කිව්වේ බෑ බෑ කියලා යන් කිව්වා. අනේ නූඩ්ඩස් කන්න බෑ බා. ගයිස් අපි දැන් මෙන්න මේ පන්සලට යන්න හදන්නේ. දැන් මේ කන්ද උඩ තියෙන්නේ හරිද? මේ පන්සලට තමයි යන්න හදන්නේ. දැන් අපි දැන් පාරේ නතර කරලා ඉන්නේ. දැන් අපි මේ පන්සලට යනවා. let's go අපි එතනදි සෙට් වෙමු. පන්සලට ආවා. nice වෙල්කම්. අරුන් දික්කෝම මං හිතන්නේ පේන ඇති කියලා බලන්න ගයිස් මාර රිව්ව් එකක් තියෙන්නේ මේ ඇති බහණ යනවා කට් එක දාගත්තේ මම මේක අතින් ගයිස් අපි පන්සලට ආවා කොහොන් ටික මෙතන තියෙනවා අනතනම ගියා එන්න පරක්කුයි ප්‍රමාදයි ඔයගොල්ලෝ අම්මට උඩු යතෝ අර උඹ ඇයි හොඳකට හේෂාන් උඹේ මම තනියෙන් තියෙන්නේ අර කන්දෙන් එහා පැත්තේ වෙනම නගරයක් තියෙනවා පේනවද දන්නේ ඒ කන්දෙන් එහා පැත්තේ මොකද බන්දි ඒ බෝ පේන්නේ නැව සිරාට වේ මේ බලපන්කෝ මේ බලපන්කෝ උගේ උඩ පේනවා ඊතල දැන් පේනවා දුවන්
ටෙම්පර් අඩු පේන්නේ බා අඩු සිරාටනේ තර මම මේටිකමට දෙන්න ඕනේ ඕනේ කොහොමද අපිට දෙන්නේ අඩු පේන්නේ Get that view. නම් පියාවා පොඩ්ඩක් ලස්සන ප්ලේස් එකකට සෙට් එකත් එක්ක දැන් මේ වාඩිලා ඉන්නේ සුපිරි view එකක් තියෙනවා මේ සුපිරි මියුසික් එකකුත් තියෙනවා කැස්ස පොඩ්ඩක් සුපිරි මේ ප්ලේස් එක නම් සුපිරි කොහොම හරි වැරදිමින් හරි දෙක හිතන්න නේද අපේ ප්ලේස් එක සුපිරි මේ කුණාරපේ ටික් දාපන් හේෂා අඩු මේ දන්සල්ලා දින්ද ඇවිල්ලා කඩෙන් කන්නේ ඒකනේ බා දන්සල් ඉන්න ඒකයි ප්ලේන්ටි බොන්නා සෙට් එකත් එක්ක තුනයි කොම්බටද ඔබා මේ මධ්‍යම රාත්‍රියේ බලංගොඩි දඹර මොකක්ද කියන්න තියෙන්නේ සුපිරි ජිම් ලයිට් එක ගාඩ් එන්නෝදා හවසරු කර වීව් එක බලන්න මේ අද රැට වැඩි දෙන්නේ නැහැ රේන්ජ් තුමා කට්ටිය හැලුණානේ එකපාරට හොර මූවි එකක් වුණානේ බබ්බා අප්පු වාහනතිලා දැන් අපි මේ කිලෝමීටර් ගානක් ආව වාහනයක් ආවෙත් නැහැ වීඩියෝ කරපි ඒ නාමද ඔබ තියන් ඉස්සර මේ බයික් එක උඩින් දාගෙන ගියා වගේ නේද අපි හන්සිගේ කඩේට ආවා ඒකනේ මම සාද්ද විතරක් කියලා නිකන් නේ පියාව තොරණ බලන්න ඔබේ අදහස බිම්බිසාර රජුගේ නියෝගය ගැන
මේ විදිහට තමයි අපේ පොසොන් දවස ගෙවුනේ. ඉතින් එන්න රෑ වුණා. ඉතින් දඩි මිලි ගාලා ගෙවල් වලට ගියා. ඉතින් අපිට අවුට් ට්‍රේක් ගන්න බැරි වුණා. ඉතින් මේ විදිහට වොයිස් එකක් දාන්න හිතුවා ඉතින්. එහෙනම් මතකද උරුමා ප්ලේස් YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, වීඩියෝ එක හොඳ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු. හැමෝටම BS